මාළුන්ට උනන්දු වෙන ඔයාලා මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ aquarium shops වල ටිකක් හොයාගන්න අමාරු wood catfish ගැන. ඉතින් මේ wood catfish කිව්වහම එයාගේ නමේම තියෙනවා ඒකට හේතුව. එයාගේ නමේම තියෙනවා ඒකේ තේරුම. ඉතින් මේ wood catfish කියන්නේ එයාගේ හැම නිකන් දිරච්චි කොටයක් වගේ. එයා නිකන් ලීයක් වගේ ස්වරූපයක් තමයි එයාගේ හැමේ තියෙන්නේ. ඉතින් ඒක තමයි යාට wood catfish කියන්නේ. මේ මාළුවගේ ස්වභාවය ගැන කතා කරොත් මේ මාළුවාට තියෙන ටිකක් අසාමාන්‍ය ස්වරූපයක්. එයාගේ පෙනුම ටිකක් গুপ্তයි. නිකන් මොන්ස්ටර් ලුක් එකක් තියෙන්නේ. එහෙම ලුක් එකක් තිබ්බට මෙයා ග්‍රේට් ටැන්ක් මේට්ස් කෙනෙක්. මෙයා හරි පීස්ෆුල් මාළුවෙක්. ඉතින් මෙයාගෙන් අනිත් මාළුන්ට කිසි කරදරයක් නැහැ. අපි මේ wood catfish ටැන්ක් එකකට දානවනම් අනිවාර්යයෙන්ම යාට hiding places හදලා දෙන එක ගොඩාක් හොඳයි. මොකද මේ මාළුවා නිසාචර මාළුවෙක්. ඉතින් මෙයා රෑට තමයි එළියට ඉන්නේ. රෑට එළියට ඇවිල්ලා දඟලලා ආයි දවල් කාලේ එයා හැංගිලා ඉන්නවා. ඉතින් එයාට හැංගෙන්න තැන් හදලා දෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. මම කලින් කතා කරා වගේ මෙයාගේ මේ අසාමාන්‍ය ලුක් එක එන්නේ මොන්ස්ටර් ගතිය එන්නේ මොන්ස්ටර් පෙනුම එන්නේ මෙයා ටිකක් ලොකු වෙන්න. බයි චූටි කාලෙදී මෙයාගේ පෙනුම හරිම කියුට්. ඉතින් මෙයාගේ කියුට් වීඩියෝ එකක් මම දාන්නම් ඔයාලට බලන්න. ඉතින් මේ wood catfish ඉඳලා හිටලා ඔයගේ ෆිෂ් වැඩ කරනවා. මෙයාලගේ ටැන්ක් රික්වයර්මන්ට්ස් ගැන කතා කරොත් මෙයාලට ගැලුන් 75ක වගේ ටිකක් දිග ටැංකියක් ඕන කරනවා. මොකද මේ වීඩියෝ එකේ දකින්න ඇති ඔයගොල්ලෝ මෙයා ටිකක් වේගෙන් පිනන මාළුවෙක්. මෙයාගේ සයිස් එක ගත්තොත් මෙයා පොඩි කාලේ අඟල් 2ට 3ට aquarium shops වල විකුණන්න හිටියට මෙයා ලොකු වෙන්න අඟල් 11ක් විතර ලොකු වෙනවා. ටිකක් කල් යන්න මෙයා අඟල් 11ක් ඒ කියන්නේ සෙන්ටිමීටර් 28ක් විතර ලොකු වෙනවා. ඉතින් මෙයාට ටිකක් දිග ටැංකියක් ඕන. ගැලුන් 75ක වගේ ටැංකියක්. ඒ කියන්නේ අඩි 2.5ක වගේ ටැංකියක්. ඒ වගේම මේ wood catfish කියන්නේ ලොකු උෂ්ණත්ව පරාසයක ජීවත් වෙන්න පුළුවන් මාළුවෙක්. ඒ කියන්නේ වතුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 21.6 ඉඳන් 31.6ක් වගේ වෙනකන් ලොකු උෂ්ණත්ව පරාසයක් අතර මේ මාළුවට ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා මෙයා ටිකක් ශක්තිමත් මාළුවෙක් විදිහට තමයි හඳුන්වන්නේ. මෙයා ලොකු උෂ්ණත්ව පරාසයක ජීවත් වුණාට මෙයා වෝටර් ක්වොලිටි එක මෙයාට ටිකක් බලපානවා. මොකද ටිකක් අපිරිසුදු වතුරේ හිටියොත් මෙයාට ෆංගස් වගේ එන්න පුළුවන්. පොඩි ලෙඩ එන්න පුළුවන් මෙයාට. ඒ නිසා හොඳ පිරිසිදු වතුරක pH අගය 6.5 7.5 අතර ප්‍රමාණයක මෙයාට ජීවත් වෙන්න හදලා දුන්නොත් මෙයා ගොඩක් කල් ජීවත් වෙනවා. තව දෙයක් කියන්න තියෙනවා මේ මාළුවා ගැන. එහෙම නැත්නම් අපේ wood catfish ගැන. මෙයා පට්ට බයයි. මෙයා ටක් ගාලා කලබල වෙන මාළුවෙක්. ඉතින් ඒක නිසා ටක් ගාලා කලබල වෙලා ටැංකිය වීදුරේ ඔළුව හප්පගෙන හොම්බ හොම්බකට සමතලා කරගෙන වලර් ඉරා ටැංකියේ තියෙන ගල් එහෙම නැත්නම් ඩ්‍රිෆ්ට් වුඩ් ඒ වගේ ඒවා වැදිලා වලර් ඉරා ගන්න පුළුවන් කෙනෙක්. ඉතින් මෙයා පොඩක් গুপ্ত ගතියෙන් හිටියට ටක් ගාලා කලබල වෙන මාළුවෙක්. ඒක නිසා මෙයාව හදද්දි ටැංකියකට වඩා මම නම් කියන්නේ පොණ්ඩ එකක වගේ දාලා හදනවා නම් හොඳයි. පොණ්ඩ එක බැරිම නම් ටැංකිය එක හදනවා නම් එයාව ටිකක් සාමකාමී නිස්කලංක තැනක තියෙනවා නම් ගොඩාක් හොඳයි. අපි wood catfish දෙන කෑම ගැන කතා කරොත් මෙයාට pellets දෙන්න පුළුවන්. pellets කියන්නේ sinking pellets දෙනවා නම් තමයි හොඳ. මොකද මෙයාව ටැංකියේ උඩට ගන්නවට වඩා යටම තියෙන එක හොඳයි. මොකද මෙයා කෑම කන්න උඩ එන වෙලාවක බය වුණොත් ටැංකියෙන් එළියට පයින්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා sinking pellets එකකට හුරු කරගන්නවා නම් හොඳයි. මොකද මෙයා bottom runner කෙනෙක් හින්දා bottom එකේ ගිහිල්ලා මෙයා යට ඉඳන්ම කෑම ගන්න නිසා මෙයාට live feed දෙන්නත් පුළුවන්. live feed දෙනවා නම් සාලිය වගේ පොඩි live feed දෙන්න පුළුවන්. මෙන්න මේව තමයි අපේ wood catfish ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ දෙයක් ගන්න ඇති කියලා. මේ වගේ තවත් වීඩියෝ සීරීස් මං ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. planter tank setup series, monster tank setup series, ඒ වගේම fish breeding series ගේන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවා බලන්න මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. දැන්ම ගිහිල්ලා මාව subscribe කරන්න. ඔයගලන්ට මේ වීඩියෝ එක අරන් ආපු මම Peacock Style YouTube channel එකේ දිල්ෂාන් විශ්මිත.